සුබ දවසක් ට්‍රේඩර්ස්. අද අපි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ක්වොන්ටම් එජ් එකකින් ඔයාලට ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්න හදලා තියෙන අපේ ඉතීරියම් බොට්. මේ බොට් ගැන කිව්වොත් එහෙම ඔයාලට මේක ඉතීරියම් chart එකේ ඔයාලට 30 මිනිත්ට තමයි ට්‍රේඩ් කරන්න පුළුවන් ඉන්නේ. අපි බැලුවොත් එහෙම මෙතනින් මම ගිහිල්ලා ඉතීරියම් බොට් ඔන් කරගන්නවා. කරලා මට ඕනි කරන සෙටින්ස් ටික හදාගෙන ඊට පස්සේ අපි රිස් කරන්න ගාන කොන්ටිටිය එක එහෙම නැත්තං ලොඩ් සයිස් එක මෙතනින් අපි 10 විදිහට තමයි දාගන්නේ. දාගෙන ඉවරලා මම ඕකේ කරනවා. ඕකේ කරගත්තට පස්සේ මෙතනින් බලාගන්න පුළුවන් පිට chart එකේ පෙන්නනවා ඒ කට්ටිය කොහොමද ට්‍රේඩ් අරගෙන තියෙන්නේ බෑක් ටෙස්ට් රිසල්ට් එක. මෙතනින් ඔයාලට බලාගන්න පුළුවන් රිසල්ට් එක ඔන් කරපු ගමන් පිට මෙන්න මේ වගේ තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. මේකේ රිසල්ට් එක පැත්තට ගියොත් එහෙම $2,97,000ක වගේ ප්‍රොෆිට් එක. ඒ කියන්නේ $3,03,000කට වගේ ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරලා තියෙනවා 2023 පෙබරවාරි මාසේ ඉඳන්. ඒ කියන්නේ මේ බොට් හදපු දවස අපි ටෙස්ට් රන් කරපු දවස ඉඳන් ඒ දවසේ ඉඳන් අද දවස වෙනකල්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් $10,000 කවුන්ට් එකකින් මේක 129,000ක වගේ ලොකු ගේන් එකක් අරගෙන තියෙනවා. ඒ වගේම මේ ට්‍රේඩින් සිස්ටම් එක එහෙම නැත්නම් මේ ඔටෝමේටඩ් බොට් ගෙන් සම්පූර්ණයෙන්ම මැක්සිමම් ඩ්‍රෝඩවුන් එක දිහාට බැලුවොත් එහෙම $3,700ක්. ඒ කියන්නේ සම්පූර්ණ account එකෙන් 175ක වගේ ගේන් එකක් අරගෙන තියෙනවා. ඒක මේ ඇති වෙලා තියෙන්නේ මේ account එක රන් කරන්න පටන් ගත්තට පස්සේ තමයි මේ වගේ ලොකු loss එකක් ගිහිල්ලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද කොයිම වෙලාවකත් වාගේ කැපිටල් එකෙන් මේක ගිහිල්ලා නැති හින්දා. ඒ වගේම මේ සම්පූර්ණ සිස්ටම් එක ඇතුලේ 2023 ඉඳන් සම්පූර්ණයෙන්ම ට්‍රේඩ් 10,000ක් වගේ ට්‍රේඩ් මානයක් අරගෙන තියෙනවා. ඒ වගේම 147ක වගේ වින් රේට් එකකට මේක ට්‍රේඩ් වෙනවා. ඒ වගේම ප්‍රොෆිට් ෆැක්ටර් එක දිහාට ගියොත් එහෙම 1.43ක් වගේ අගයක් ගන්නවා. ප්‍රොෆිට් ෆැක්ටර් එක සාමාන්‍යයෙන් ට්‍රේඩින් බොට් කෙනෙක්ගේ එකට වැඩියෙන් තියෙනවා කියන්නේ 1.0ට වැඩියෙන් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක හොඳට තියෙන හොඳට පර්ෆෝමන්ස් පෙන්වන බොට් කෙනෙක් කියලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් පල්ලෙහාට ගියොත් එහෙම මේ බොට් ගේ සම්පූර්ණ තව පොඩි පොඩි විස්තර වගේක් තියෙනවා. කොහොමද ට්‍රේඩ් වින් රේට් ලොස් ඒ වගේ දේවල් ටිකක්. ඒ වගේම මේ ට්‍රේඩින් වල හිස්ටරි එක පැත්තට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මේක පටන් ගත්ත දවසේ ඉඳන් සම්පූර්ණම විස්තර ටික මේකේ පල්ලෙහාට යනකොට අපිට බලා ගන්න පුළුවන්. 2023 ඉඳන් ගත්ත හැම ට්‍රේඩ් එකක්ම සිංගල් ට්‍රේඩ් එකක්ම කොහොමද ලොස් එක ගිහිල්ලා තියන්නේ ප්‍රොෆිට් වෙලා තියෙන්නේ ඒ වගේ දේවල්. ඒ වගේම මේ හැම ට්‍රේඩ් එකකටම මම ස්ටෑන්ඩඩ් ලොට් ඒ කියන්නේ ලොට් 10 වගේ ප්‍රමාණයකින් තමයි ට්‍රේඩ් කරලා දෙන්නේ. ඔයාලට මේකත් එතනින් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය එන්ට්‍රි ප්‍රයිස් එක එක්සිට් ප්‍රයිස් ඒ දේවල් ටික මම ඊළඟට ඔයාලට පෙන්වන්නම්. මේක දැන් සම්පූර්ණ රිසල්ට් එක තමයි දැන් ඔයාලට පෙන්වන්නේ. ඒ වගේම මේක අපි Ethereum එකේ 30 මිනිට් එකේ ෂෝට් ටයිම් ඒ කියන්නේ 2026 ජනවාරි මාසෙ වගේ ඉඳන් කොහොමද කියන්නේ සම්පූර්ණයෙන්ම මේ අවුරුද්දේ මොන වගේ ගේන් එකක්ද අරගෙන තියෙන්නේ කියලා මම මෙතනින් කස්ටම් ඩේටා වලට ගිහිල්ලා මේක දාගන්නවා. පළවෙනි මාසේ 2026 පළවෙනි මාසේ පළවෙනිදාට ඒ වගේම අද දවස දාගන්නවා මේකේ ඩේට් එක. ඒ දවස් ටිකට අපි බලමු කොයි වගේ ප්‍රොෆිට් එකක්ද ජෙනරේට් කරලා තියෙන්නේ කියලා. මේ අවුරුද්ද ඇතුළත සාමාන්‍යයෙන්ම $10,000 කවුන්ට් එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් $16,000ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඒ වගේම සම්පූර්ණ account එකකින් 1,600ක වගේ ගේන් එකක්. ඒ වගේම මේකේ maximum drawdown එක. ඒ කියන්නේ මේ account එක run කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් සම්පූර්ණ drawdown එක ඔයාලට බලා ගන්න පුළුවන් 145ක්. ඒ කියන්නේ $3,700ක් වගේ loss එකක් ගිහිල්ලා තියෙනවා. ඒක මේ ඩොලර් අපි ඉන්වෙස්ට් කරන ඩොලර් ගානින් නෙවෙයි කොයිම වෙලාවකත් ගිහිල්ලා තියෙන්නේ. ඒක හින්දා ඔයාලගේ account එක පට්ට සිකුරු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රොෆිටබල් ට්‍රේඩ් 1,300ක් වගේ ප්‍රොෆිටබල් වෙලා තියෙනවා. ඒක 145ක් වගේ ප්‍රොෆිට් ෆැක්ටර් එක 1.2ක් වගේ අගයක් ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙත් අර පරණ පෙන්නපු රිසල්ට් එක ඒ විදිහටම තියෙනවා. ඒ දවස් ටික ඒ විදිහටම අපි මේක තවත් ෂෝට් ටර්ම් විදිහකට ගිහිල්ලා බැලුවොත් එහෙම Ethereum මේක ඔයාලට බලා ගන්න පුළුවන් අන්තිම වෙනවා ගෙවිච්ච දවස් 30 ඇතුළතදී මොන වගේ රිසල්ට් එකක්ද ජෙනරේට් කරලා තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ගෙවිච්ච දවස් 30 කියන්නේ ගිය මාසේ 16 වෙනිදා ඉඳන් අද වෙනකොට සම්පූර්ණයෙන්ම $2,300ක වගේ ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරලා දිනවා. ඒක සම්පූර්ණයෙන්ම ඔයා හිතන්න ඔයාලා $10,000ක් ඉන්වෙස්ට් කරා නම්
මේක 239ක කියන්නේ $100 100ක් ඉන්වෙස් කරානන් ඩොල ඒත් 239 වගේ සම්පූර්ණ කවුන්් එක ඩබල් කරලා තියෙනවා ඊටත් වැඩි ප්‍රමාණයකට ගේන්නලා තින ඒවගේම මැක්සිමම් රෝඩවුන් එක $1000ක් වගේ තියෙනවා ඒක වාලට බලාගන්න පුලන් ඒවගේම ප්‍රොෆිටබල් රේට් 200ක් වගේ ප්‍රොෆිටබල් වෙලා තියෙන ගැන 150කට ආසන් ප්‍රමාණය ප්‍රොෆිට් ෆක්ට එක වගේ වාලට බලාගන්න පුළන් 1.2 වගේ අගයක් මේ ඇත්තටම හොඳ ට්‍රේඩින් සිිස්ටම් එකක් වාලටත් පුළුවන් මේ වගේ ට්‍රේඩින් සිිස්ටම් එක රේට් කරන්න ඒවගේම අපි මේකේ සම්පූර්ණ රිසාල්ට එක ඒක භාවිතයෙන් කොහොමද ඇනලයිස් කරවුත් එහෙම මම ටිපෝට්ටයක් හදාගත්තා මම ශාට්ක ඩේට ටික ඔක්කොමට ඩවන්ලෝඩ් කරන ම මෙතනින් කිව්වා මේ ට්‍රේඩිං හිස්ට්‍රියක යස් කරලා මට සම්පූර්ණ රිපෝට් යිචන් රේට් කරන්න කියා 2023 වගේ ඉඳම් සම්පූර්ණ රිසාල්ට එකම අපිට කලින් බලාගත් ලික්ටික ගේ විදිහට මෙයා ජෙනරේට් කරලා තියෙන ලස්සන්ඩ වලට බලාගන්න පුළ මේක වින්ඩරේට් එක කොච්චද කියලා ඒ වගේම තව ටිකක් පල්ල හැටි කියොත් එහෙම අපිට සම්පූර්ණ ට්‍රේඩ් ගාන සම්පූර්ණයෙන්ම පල් කොහොමද කොච්චර පොෆිට් ජෙනරේට් කල දිනාද වින්ඩරේට් එක ඒවගේම ට්‍රේඩ් කොච්චර ලොස්සලා දිනද කොච්චර ට්‍රේඩ් යන පින් කල්ල දිනද පොෆිට් ෆක්් එක වගේ දේවල්ටික අපිට බලාගන්න පුළන් ඉස්සල්ල කතා කරපු එක ඒ වගේම වින් රේෂියෝ එක එකන්නේ සාමාන්‍යයෙන් අපි එක රේඩ් එකට ඉන්නෙස් කරන ගාන වගේ 1.1 වගේ පොෆිට්ටක් හැම රේඩ් එකින්ම ජෙනරේට් වෙලා දින ඒක තමා රික්ස් ටු රිවෝඩ් රේෂියෝ කියලා කියන්නේ මැක්සිමම් රෝඩවුන් එක මෙතිනින් බලාගන්න පුළන් එක තමා වැඩිපුරම එක දිකට ලොස් ගියපු ප්‍රමාණය ඒ වගේම වැඩිපුරම ට්‍රේඩ් එක ප්‍රොෆිට් එච්ච ගාන ඒවගේම තවටිකත් දුරට බැලුවොත් එහෙම ඇවරේජ් ඩියුරේෂන් එක අපිට මෙතිනින් බලාගන්න පුළන් මේ ඇවරේජ් ඩියවරේෂන් එක කියන්නේ අපිට ට්‍රේඩ්ඩක් ඕපන් වෙලා තියෙන වැඩිම වෙලාවේ ඒ කියන්නේ බාස් 2.8ක් බාස් 2.8ක් කියන්නේ මේක 30 මිනිට් එක හින්දා ඔයාලට හිතාගන්න පුලන් 30 මිනිට් එකේ බාස් දෙකක් කියන්නේ පැයක් පැයයි තව පොඩි බාස් 8ක් කියන්නේ විනාඩි 8ක් වගේ කාලයක් සාමාන්‍යයෙන් ට්‍රේඩ්ඩක් ඕපන් වෙලා පැයකට වගේ ආසන්න ප්‍රමාණයක් තමයි මේකේ ගොඩක් වෙලාවට රන් වෙන්නේ ඒ වගේම 2023 ඉඳන් ඒලිගෙන්නෙක් කොහොම තියන්නේ කොච්චර අවුද්ධකට පොෆිට් ජනරේට් කරලා තියෙනද කියලා බැලුවොත් එහෙම 2023 ට්‍රේඩ් 2800කින් $33000ක පොෆිට් ජනරේට් කරලා තියෙනවා ඒකේ වින් රේට් එක 144ක් වගේ අගයක් තියෙනවා ඒ වගේම 2024 අවුරුද්දේ සම්පූර්ණයෙන්ම ට්‍රේඩ් 3300කින් $1,10,000ක වගේ ප්‍රොෆිට් එකක් ගේන් කරලා තියෙනවා ඒ වගේම 2025 අවුරුද්දේදී ට්‍රේඩ් 3200කින් සම්පූර්ණයෙන්ම 1,36,000ක වගේ ප්‍රොෆිට් ජෙනරේට් කරලා තියෙනවා ඩොලර්ස් ඒ වගේම 2020 අවුරුද්දේ කියන්නේ අද වෙනකල් මේ අවුරුද්දේ පටන් ගත්ත දවසේ ඉඳන් $16,000ක වගේ ප්‍රොෆිට් ජෙනරේට් කරලා තියෙනවා මේ විදිහට තමයි මේකේ අපේ ට්‍රේඩින් සිස්ටම් එක රන් වෙන්නේ ඔයාලට තවදුරටත් මේක ඔයාලගේ කොහොමද බයිනන්ස් එකට හරි ඔයාලා ක්‍රිප්ටෝ රේට් කරන එක්ස්චේන්ජ් එකට කනෙක්ට් කරගන්න කිව්වොත් එහෙම මෙතනින් අලර්ට් සර්විස් එක තියෙනවා අපිට ට්‍රේඩින් එක හරහාම අපිට පුළුවන් මේක තියෙන සම්පූර්ණ සිගනල් ටික මේකින් ලබා දෙන සිගනල් ටික දැම්ම මෙතන තියෙනවා මම ගෝල් වලට සිගනල් එක් ගන්නවා ලයිව් මෙන්න මේ විදියට හැම තප්පරේම මේවාට බලාගන්න පුළුවන් දැන් වෙලාවට ටිකකට කලින් කියන්නේ 2:55 වගේ වෙලාවට මෙතනින් බැලුවොත් එහෙම මේක තියෙන සිගනල් ඔක්කොම ඔටෝමැටිකල්ම ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා ඒ වගේ ඔයාලටත් පුළුවන් මේ ඇලර්ට් සර්විස් එක කරා ඔයාලගේ තියෙන ක්‍රිප්ට වොලට් එකට එහෙම නැත්නම් ඔයාලා ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන එක්ස්චේන්ජ් එකට සම්පූර්ණයෙන්ම ෆ්‍රීම සිගනල් ටික ලබා ගන්න මේක ජෙනරේට් වෙන හැම ට්‍රේඩ් එකක්ම එක ඔයාලට අපි ඉස්සරහදී කියලා දෙන්නම් මේ විදිහට තමයි අපේ සම්පූර්ණ ඉතීරියම් බොට් ගෙන් ට්‍රේඩ් වෙන්නේ ඔයාලත් කැමති නම් මේ වගේ ට්‍රේඩින් සිස්ටම් එකක් එක ට්‍රේඩ් කරන්න ආයෙ කවදාකවත්ම ලොස් වෙන්නේ නැතුව හොඳ ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරන්න ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න අපි පල්ලෙහා බයෝකින් විස්තර ටික දාලා තියෙනම් කොහොමද මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා ඔයාලට ක්වාන්ටම් නැස්ඩැක් ඒ කියන්නේ නැස්ඩැක් වලට හදලා තියෙන ක්වාන්ටම් බොට් ගේ රිසල්ට් එක කොහොමද ඒක කොහොමද වැඩ කරන්නේ කියලා විස්තර ටික ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. සුබ දවසක්.